හරි, let's move to the part 2. මම මේ පාට එක රෙකෝඩ් කරන්නේ අද දවසේ දෙවෙනි වතාවට. පුදුම සන්තෝෂයක් දැනෙන්නේ. මම පැය ගාණක් තිස්සේ මේ පාට එක රෙකෝඩ් කරලා අන්තිමට ඉවර වෙලා බලද්දී ඇත්තටම මම රෙකෝඩින් ඔන් කරලා නැහැ. පුදුම සතුටක් දැනේ. right, okay. මෙහෙමයි. right. දැන් අපි කතා කරලා ඉවර කරේ ඒ කියන්නේ part 1 හැටියට කතා කරේ චුම්බක ක්ෂේත්‍රයක තියපු සන්නායක දණ්ඩක් ධාරාව ගෙන යන සන්නායක දණ්ඩක් මත බලයනේ. දැන් කතා කරන්න යන්නේ චුම්බක ක්ෂේත්‍රයක තියපු චලනය වන ආරෝපණයක් මත බලය. එතකොට ඔයාලා දන්නවා ධාරාවක් ගලනවා කියන්නේත් ආරෝපණ ගලා යාමක් කියලා. එතකොට අර අපි අ, අපි ගත්තනේ දණ්ඩක් මත ඇති වෙන බලය BIL sin θ කියලා. ඕකෙන් අපිට ආරෝපණයකට අදාළ සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්. ධාරාව කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය. Q බෙදීම T. වතාවක් L sin θ. එතකොට L බෙදීම T කියන්නේ මොකකටද? ගමන් කරන ප්‍රවේගෙට. BQV sin θ තමයි එතකොට F වෙන සූත්‍රය. right? එතකොට ගමන් චලනය වන ආරෝපණයක් මත චුම්බක ක්ෂේත්‍රය නිසා ඇති වන බලය හොයන සූත්‍රය මොකද්ද? BQV sin θ. එතකොට ඔය විශාලත්වයන හෙව්වේ දිශාව කොහොමද ගන්නෙ? දිශාව අපි ගන්නෙ වමත් නියමය දාලා. එතකොට වමත් නියමය අපි සාමාන්‍ය විදිහට දානවා මේකෙදි. දාලා ඔයා වමත් නියමය දැම්මේ ධනාරෝපණයකට නම් ඔයාට ආපු දිශාවම තමයි ආරෝපණය මත ඇතිවන බලයේ දිශාව. ඔයා දැම්මනම් ඔයා සමීකරණ දැම්මේ නියමය දැම්මේ ඍණ ආරෝපණයකට නම් ඔයාට ආපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි ඒ කියන්නේ ඔයාගේ මහපට කිල්ල යොමු වෙච්ච දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි ඒ ආරෝපණය මත ඇත්තටම බලය හටගන්න දිශාව. අන්න ඒක හොඳට මතක තියාගන්න මේ සන්නායක වලට වමත් නියමය දානවා වගේ නෙමෙයි ආරෝපණ වලට වමත් නියමය දාද්දී චුට්ටක් පැටලෙන්න ඉඩකඩ තියෙනවා. මේක ඒක නිසා හොඳට ඔළුවේ තියාගන්න. සාමාන්‍ය විදියට ආරෝපණය ධනයි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට වමත් නියමය දාපු ගමන් එන දිශාව තමයි ඒ ආරෝපණය මත දිශාව වෙන්නේ. ආරෝපණය ඍණයි නම් අනිවාර්යෙන්ම ඒ ආරෝපණය මත අපට එන දිශාව නෙමේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි බලය වෙන්නේ. බලයේ දිශාව වෙන්නේ. ඊළඟට මේකේ තියෙන විශේෂම දෙයක් තමයි මේ අංශුව ආරෝපිත අංශුව චුම්බක ක්ෂේත්‍රයට ඇතුල් වන විදිහ අනුව ඇතුල් වන කෝණය අනුව right ඒ චුම්බක ක්ෂේත්‍රය තුල එක එක විදිවලට තමයි මේ ආරෝපණය චලනය වෙන්නේ. හරිද? කොහොමද ඒක වෙන්නේ කියලා අපි බලමු. right. එතකොට ඔන්න ඔයාලා හිතන්න චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තමයි ආරෝපණය චලනය වෙන්නේ කියලා. ක්ෂේත්‍රය මෙන්න. එතකොට ආරෝපණයත් මේ පැත්තටම චලනය වෙනවා කියලා හිතන්න. එහෙම නැත්නම් ආරෝපණය මේ පැත්තට චලනය වෙනවා කියලා හිතන්න. ඔය දිශා දෙකෙන් කොහෙට චලනය වුණත් චලනය වෙන්නේ කොහොමද? චලනය වෙන්නේ සාමාන්‍ය විදිහට මේ ක්ෂේත්‍රයට සමාන්තරව. එතකොට චලනය වෙන ක්ෂේත්‍රයට සමාන්තරව නම් තීටගේ අගය බිඳුවක් හෝ 180ක් තමයි වෙන්නේ. එතකොට මොකද්ද මේ තීට කියලා කියන්නේ? චුම්බක ක්ෂේත්‍රයේ දිශාවයි මෙන්න චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ආරෝපණය ගමන් කරන දිශාවයි අතර කෝණය. චුම්බක ක්ෂේත්‍රයේ දිශාවයි ආරෝපණය ගමන් කරන දිශාව අතර කෝණය තමයි චුම්බක ක්ෂේත්‍ර අපි ගන්නෙ තීටා කියලා. right? එතකොට මේ ගානේදී තීටා එක්ක බිඳුවයි එක්ක 180යි එහෙනම් අනිවාර්යයෙන්ම බිඳුවක් වෙලා යනවා. සන්නායක දණ්ඩකටත් ඕකමනේ සිද්ධ වුනේ. ධාරාව යා අරගෙන ගියේ ක්ෂේත්‍රයට සමාන්තර දිශාවකට නම් එයා මත බලයක් හටගත්තේ නැහැ. ආරෝපණයකටත් එච්චර තමා ක්ෂේත්‍රයට සමාන්තරව නම්
සෝරි ආරෝපණය චලනය වෙන්නේ F ගේ බිඳුවයි. ඊළඟට ශේෂ්ත්‍රයට ලම්බකව නම් මේ ආරෝපණය චලනය වෙන්නේ. ඔයාලා හිතන්න ශේෂ්ත්‍රයේ තියෙන තලය තුලට. එතකොට මෙයාගේ ප්‍රවේගය තියෙන මෙහෙට කියලා. එතකොට කොහෙටද මෙයා මත බලය ඇති වෙන්නේ? දැන් දාන්න වමත් නියමය බලය චුම්බක ක්ෂේත්‍රයේ ධාරාව. එතකොට ධාරාව වෙනුවට මේ අවස්ථාවේදී මේ ආරෝපණ සඳහා අපි පාවිච්චි කරන්නේ ආරෝපණයේ චලනය වෙන දිශාව. එතකොට බලය චුම්බක ක්ෂේත්‍රය ආරෝපණයේ චලනය වෙන දිශාව. චුම්බක ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයේ තලය තුලට ආරෝපණයේ චලනය වෙන්නේ සිරස්ව ඉහළට. එතකොට අපිට බලය එනවා කොහෙට කියලාද? මෙන්න මේ පැත්තට කියලා. එතකොට මේකේ මොකද වෙන්නේ? ශේෂ්ත්‍රය මගින් මෙයාව මෙයාට තියෙන ප්‍රවේගය මගින් මෙයාව මෙහෙට අදිනවා. ශේෂ්ත්‍රය මගින් මෙහෙට බලයක් ඇති කරනවා. මෙයාට කරගන්න දෙයක් නැහැ. දෙන්නටම සාධාරණයක් වෙන්න විදිහට මෙයා හැරෙනවා මේ පැත්තට. හරි. මේ පැත්තට හැරිච්ච ගමන් මෙයා මත මොකද වෙන්නේ? ප්‍රවේගයේ දිශාවයි බලයේ දිශාවයි වෙනස් වෙනවා. right? එතකොට මොකද වෙන්නේ? බලය මගින් මෙහෙට කතා කරනවා ප්‍රවේගය මගින් මෙහෙට යන් කියනවා. එතකොට මෙයා මොකද කරන්නේ? දෙන්නගෙනම සාධාරණව බලලා මේ පැත්තට යනවා. ඊට පස්සේ මෙතන මේ වගේ තැනකට ආයෙ ගිහින් බැලුවාම එතකොටත් ප්‍රවේගය තියෙන්නේ මෙහෙට. ප්‍රවේගය අපි ගන්නේ චලිත දිශාවට ස්පර්ශකයක් ගහලානේ. එතකොට වමත් නියමය දාලා බලන්න. බලය තියෙන්නේ මෙහෙට. එතකොට ප්‍රවේගය විසින් මෙහෙට කතා කරනවා බලෙන් මෙහෙට කතා කරනවා. එතකොට දෙන්නටම සාධාරණයක් වෙන විදිහට මෙහෙම යන්නේ. ඔය විදිහට ගිහිල්ලා මෙයා සම්පූර්ණ වෘතයක් කම්ප්ලීට් කරන තමයි ඔය කරන දේ තමයි අන්තිමට වෙන්නේ. සම්පූර්ණ වෘතයක් මෙයාට කම්ප්ලීට් වෙනවා අන්තිමට. එතකොට මොකද්ද මේකෙදි වෙන්නේ? ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වුණොත් මෙතන කොහොනේ 0.90යි. ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වුණොත් අංශුව එයා යන්නේ වෘතපතයක. එතකොට කවුද මෙයාට වෘත චලිතය දෙන කේන්ද්‍ර අபிසාරී බලය සපයන්නේ? මෙන්න මේ චුම්බක බලය. කවුද? BQV. right? එතකොට ඔයා හිතන්න මෙයා මේ අංශුවට ඇතුල් උනේ පිටත තැනක ඉඳලා කියලා. ඒ කියන්නේ මෙන්න ශේෂ්ත්‍රය. මෙන්න මේ රූපෙන් පැහැදිලි කරලා තින්නේ ඒක. මේ කොටුවෙන් නිරූපණය කරන්නේ ශේෂ්ත්‍රය. මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන ශේෂ්ත්‍රය. මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන ශේෂ්ත්‍රය. ඔය දම් පාටින් තියෙන ශේෂ්ත්‍රය පාට කරේ. එතකොට ඒ ශේෂ්ත්‍රයේ තියෙන තලය තුලට කියලා හිතන්න. එතකොට මෙයා මෙහෙන් ඇවිල්ලා ශේෂ්ත්‍රයට ඇතුල් වෙනවා මෙතනින්. එතකොට මොකද වෙන්නේ? ප්‍රවේගයේ තියෙන මෙහෙට ශේෂ්ත්‍රයේ තියෙන තලය තුලට මෙයා මත බලය හට ගන්නවා මෙහෙට. අර විදිහටම මෙයා වෘත්තපතයක නියැලිලා මෙන්න මෙතනින් ශේෂ්ත්‍රය ඉවරයිනේ. එතකොට එයාට එළියට එන්න වෙනවා. මේකේ මේ ඇතුල් වෙලා තියෙන මේ පැත්තෙන්. එතකොට මොකද වෙන්නේ? මෙයා මෙතනින් එළියට එනවා. සම්පූර්ණ වෘතයක් එයාට කම්ප්ලීට් කරන්න වෙන්නේ නැහැ. ඒකයි මේ මෙතන කියන්නේ අංශුව පිටත ඉඳන් ඇතුළට යනවා නම් එයාගේ පතය පූර්ණ වෘත්තාකාර නෑ කියලා. ඊළඟට වෘත්තපතයේ අරයාර්ධ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය කැපිටල් B ද චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය කැපිටල් B ද ආරෝපණයේ ස්කන්ධයේ M ද ආරෝපණයේ විශාලත්වය Q ද චලිත ප්‍රවේගය V ද නම් අපි මොකද්ද කරන්නේ වෘත්ත චලිතයට අදාළ සූත්‍ර දානවා මෙයාට. එතකොට මෙයා වෘත්ත චලිතය යොදන්න අවශ්‍ය වන කේන්ද්‍රාභිසාරී බලය තමයි BQV. එතකොට කේන්ද්‍රාභිසාරී ත්වරණය V වර්ග බෙදීම R කියලා ගත්තොත් අපට එනවා BQV සමානයි MV වර්ග බෙදීම R කියලා. එතනින් R උක්ත කරාම අපට එනවා මොකද්ද? R සමානයි MV බෙදීම BQ කියලා. ඊළඟට චලිතයේ ආවර්ත කාලය හොයන්න ගියොත් අපි
අපිට චලිතය ආවර්ත කාලයේ හැටියට ගන්න ආවර්ත කාලය වෙන්නේ 2යි බෙදීම ඔමේගා. එතකොට අපි v සමානයි r ඔමේගා දැම්මොත් ආවර්ත කාලය සමානයි 2යි බෙදීම ඔමේගානේ. v සමානයි r ඔමේගා අනුව 1යට ඔමේගා කියන්නේ කාටද? r බෙදීම v ට. එතකොට 2යි වතාවක් r බෙදීම v තමයි ආවර්ත කාලය කියලා කියන්නේ. අපි කලින් ගත්තා v සමානයි කියලා mv බෙදීම bq ට. එතකොට r සමානයි mv බෙදීම bq කියලා. මට ඕනේ r බෙදීම v. මන් දෙපැත්තම බෙදනවා v ගෙන් v ට v කැපිලා යනවා මේ පැත්තේ. ඉතුරු වෙනවා r බෙදීම v සමානයි කියලා m බෙදීම bq ට. ඒක ආදේශ කරාම මේකට අපිට එනවා 2යි වතාවක් m බෙදීම bq කියලා. මෙන්න ආවර්ත කාලය හොයන සූත්‍රය. එතකොට ඔයාලට මේ ආවර්ත කාලය හොයන සූත්‍රය දැක්කහම පේනවා ආවර්ත කාල අංශුවේ ප්‍රවේගය හෝ අංශුවේ අරය මත රඳා පවතින්නේ නැහැ කියලා. හරි. එතකොට ඒ කොටස ඉවරයි. ඊළඟට මෙහෙම දැන් අපි ප්‍රධාන කොටස් දෙක ඉවරයි. එක්ක අංශුව තීටා බිඳුවෙන් යනවා අනිත් එක තීටා 90න් යන එක. දැන් ඔයා හිතන්න අංශුව ආනතව යන්නේ ශේෂ්ත්‍රය තුලට. ශේෂ්ත්‍රය තියෙනවා මේ xy තලයේ. තලය තුලට තියනවා කියලා හිතන්නකෝ. එතකොට අංශුව යන්නේ මෙයාට ආනතව ඇතුල් වෙන්නේ v වේගයකින්. එතකොට මෙයා මේ විදිහට තීටා කෝණයක් ශේෂ්ත්‍රයේ තියෙන්නේ y දිශාවට. x දිශාවට. මෙන්න මෙහෙට තමයි ශේෂ්ත්‍රය තියෙන්නේ. එතකොට මෙයා ශේෂ්ත්‍රයත් එක්ක කොච්චරක කෝණයක් හදමින්ද ඇතුල් වෙන්නේ? තීටා කෝණයක් හදමින්. එතකොට මේ පැත්තට ප්‍රවේගය විභේදනය කරොත් එනවා v cos තීටා කියලා. මේ පැත්තට විභේදනය කරොත් මට එනවා v sin තීටා කියලා. එතකොට v cos තීටා සංරචකය සහ v sin තීටා සංරචකය දිහා හොඳට බලන්න. v sin තීටා ඉන්නේ ශේෂ්ත්‍රයට ලම්බකව. එතකොට v sin තීටා මගින් මේ දැන් ඕගොල්ලෝ දන්නවා ශේෂ්ත්‍රයට ලම්බකව ඇතුළු වුණොත් මොකද වෙන්නේ? වෘත්තපතයක යන්න වෙනවනේ. එතකොට මේ v sin තීටා සංරචකය මගින් මෙයාව වෘත්තපතයක ගමන් කරවන්න හදද්දී මේ v cos තීටා මොකද කරන්නේ? මෙයාව තිරස් චලිතයක අරගෙන යනවා. එතකොට v cos තීටා තියෙන්නේ ශේෂ්ත්‍රයට සමාන්තරව. එතකොට මෙයා මොකද වෙන්නේ? අපගමනයකින් තොරව කෙලින්ම යන්නනේ උත්සාහ කරන්නේ. එතකොට v sin තීටා මගින් වෘත්තපතයක වෘත්තපතයක යවන්න උත්සාහ කරද්දි මෙයාව v cos තීටා මගින් මොකද කරන්නේ? මෙයාට ඉස්සරහට යන් කියනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාට යන්න වෙන්නේ ඒ පත දෙකේම මික්ස් එකක් වෙච්ච ඉලිප්සීය පතයක. right? එතකොට වෘත්තපතයක යන්න කතා කරනවා මේ ප්‍රවේග සංරචකය, මෙයා කතා කරනවා ඉස්සරහට යන්න. එතකොට ওই දෙකේම ප්‍රතිඵලයක් හැටියට මෙයාට යන්න වෙන්නේ මොන පතයකද? ඉලිප්සීය පතයක. right? එතකොට අපිට ඔය ඉලිප්සීය නෙමෙලම හෙලික්සිය. හරිද? sorry. හෙලික්සිය පතයක. එතකොට අපෙන් අහුවොත් ඔය හෙලික්සිය පතේ අරය අපි වෘත්තපතේ අරය හොයන සූත්‍රය දන්නවනේ මොකද්ද? MV බෙදීම BQ. එතකොට අපට අරය MV බෙදීම BQ කියලා ආවේ M ස්කන්ධයක් සහිත Q ආරෝපණයක් සහිත අංශුවක් B විශාලත්වයකින් යුත් චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව v වේගයකින් යද්දී පතේ අරය අපට ආවා MV බෙදීම BQ කියලා. මේකෙදි M විශාලත්වයකින් යුත් Q ආරෝපණයක් සහිත අංශුවක් B විශාලත්වයකින් යුත් චුම්බක ක්ෂේත්‍රයකට ඇතුල් වෙනවා v sin තීටා ප්‍රවේගයකින් වෘත්තපතයක නියැලීමේ අරමුණින්. එතකොට අරය වෙන්නේ මොකද්ද? MV sin තීටා බෙදීම BQ. ඊළඟට අපෙන් අහනවා මෙයා එක වටයක් යද්දී ශේෂ්ත්‍රය දිගේ ඉස්සරහට කොච්චර දුරක් යනවද කියලා මේ අංශුව.
මෙතන ඒක නම් කරලා තිනවා අන්තරාලය කියලා සංකේතවත් කරලා තිනවා P කියලා. එතකොට මොකද්ද P ගේ අගය? අපිට P ගේ අගය හොයන්න පුළුවන් S සමානයි UT දාලා. සම්පූර්ණ ආවර්තයක් ආරෝපණයේ ඉස්සරහට යද්දි ආරෝපණයේ කැරකෙද්දි ඒ ආරෝපණයේ තිරසට ගමන් කරලා දින දුර කොච්චරද? අපිට නිකම්ම ආරෝපණයට S සමානයි UT දාන්න තියෙන්නේ. එයාව චලනයේ මෙහෙවන ප්‍රවේගය තමයි v cos θ කියන්නේ. ගත වෙච්ච කාලය අපි සලකන්නේ එක ආවර්තයක්නේ. එතකොට ආවර්ත කාලය වතාවක් v cos θ. එතකොට ආවර්ත කාලය වෘත්ත චලිතයේ යෙදෙන කෙනෙක්ගේ ආවර්ත කාලය හොයන සූත්‍රය තමයි 2πm බෙදීම bq. එතකොට මේකේ මේ හෙලික්සිය මාර්ගයක ගියත් එයාගේ ස්කන්ධයත් mයි එයා ඉන්නෙත් b විශාලත්වයකින් චුම්බක ක්ෂේත්‍රයකමයි එයාගේ ආරෝපණය qමයි. එහෙනම් මෙයාගේ ආවර්ත කාලයත් මොකක්ම වෙනවද? එයා හෙලික්සිය මාර්ගයක ගියාට 2πm බෙදීම bqම වෙනවා. ඒක මෙතෙන්ට ආදේශ කරාම ඔයාට අන්තරාලය හොයාගන්න පුළුවන්. හරි. ඔන්න ප්‍රධාන කොටස් ප්‍රධාන වශයෙන් දෙවෙනි කොටසෙන් භාගයක් ඉවරයි. අපි ඒ භාගයෙන් ඇවිල්ලා තියෙන ගණන් ටිකක් බලලම එමු ඊළඟ කොටසට යන්න කලින්. හරි පළවෙනි එක. ඔයාලා වීඩියෝ එක පෝස් කරන්න. පෝස් කරලා මේ ප්‍රශ්නේ කරලා රෙකෝඩින් එක අහන්න. හරි. ඊළඟට මේකේ කියන්නේ සිරස් කම්බියක් තුල ධාරාවක් ගලනවා ඉහළට වමේ ඉඳන් දකුණට තිරස් මාර්ගයක් ඔස්සේ කුඩා ධනාරෝපණයක් කම්බිය දෙසට ගමන් කරනවා. ඒ ආරෝපණය මත බලය. දැන් මෙහෙමනේ ළමයි. මෙන්න කම්බියක්. එයා සිරස්ව ඉහළට ධාරාවක් අරගෙන යනවා. මම තව කොලයක් ගන්නවා. මෙන්න එයා සිරස්ව ඉහළට ධාරාව අරගෙන යනවා. එතකොට කොහොමද මෙයාගේ අවට චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වෙන්නේ? මෙන්න මේ විදිහටනේ. හරි. එතකොට ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ තලය මත. මෙන්න මේ තලයේ. මේක මේ මං හිතනවා ඔයාලට ප්‍රැක්ටිකලි මේක තේරෙනවා ඇති කියලා වෙන දේ මේක කිසියම් තලයක තමයි මේ විදිහට හටගන්නේ. හරි. එතකොට තලයට අනුව අපි යනදොත් මෙන්න මේ වගේ තමයි රූපය ඇඳෙන්නේ. කිසියම් තලයක තමයි හටගන්නේ. එතකොට ආරෝපණයක් කියන්නේ වමේ සිට දකුණට මෙන්න මෙහෙට. එතකොට ඕගොල්ලෝ දන්නවා චුම්බක ක්ෂේත්‍රයක් මත චලනය වන ආරෝපණයක් මත බලයක් හට ගන්නවා කියලා. හැබැයි බලන්න චුම්බක ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන තලයට සමාන්තර තලයක තමයි ආරෝපණය චලනය වෙන්නේ. එතකොට බලයක් හටගනීද? බලයක් හටගන්නේ නැහැ. යා මත බලයේ බිඳුවයි. බලයක් ක්‍රියා නොකරයි උත්තරේ 5. ඊළඟට කියනවා රූපය දක්වා ඇත්තේ එක එකෙහි I ධාරාවක් රැගෙන යන දිගු සමාන්තර කම්බි දෙකක්ලු. කම්බි පිහිටා ඇති තලයේම රූපේ පෙන්වා ඇති ලක්ෂ 3 ඉඳලා ABC කියලා ඉලෙක්ට්‍රෝන 3ක් ප්‍රක්ෂේපණය කරනවා. B ගේ ප්‍රක්ෂේපණ ලක්ෂය කම්බි දෙක අතරමැද්දේ හරි මැදින් තමයි පිහිටලා තියෙන්නේ. එහෙමනම් ඉලෙක්ට්‍රෝනය ගමන් කිරීමට පෙළඹෙන දිශා නිවැරදිව නිරූපණය වෙන්නේ පහත කුමන රූපයෙන්ද කියලා අහනවා. එතකොට මම මේ කම්බි දෙක තමයි ඇඳලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරවන්න හදන පත තමයි මේ පාට තුනකින් පාට කරලා තියෙන්නේ. එතකොට කම්බි දෙකේ ඇතිවන කම්බි දෙක අවට ඇතිවන චුම්බක ක්ෂේත්‍රයක් තමයි මම මේ පෙන්නලා දීලා තියෙන්නේ.
එතකොට ඔයගොල්ලන්ට කම්බියක් වටා ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයාගන්න පුළුවන් මේ කස්කුරුප්පු නීතිය එහෙම නැත්නම් සුරත් නියමය දාලා. දකුණු අතේ මහපටගිල්ල යොමු කරන්න ධාරාව ගලන දිශාවට. එතකොට ඉතුරු ඇඟිලි යොමු වන දිශාවෙන් පෙන්වන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. එතකොට ධාරාවක් ගෙන යන සන්නායකයක ඉඳලා අනන්ත දිගැති සන්නායකයක ඉඳලා හරි ආර්දුරකින් පිහිටි ලක්ෂයක චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය එහෙම නැත්නම් චුම්බක ශ්‍රාව ඝනත්වය හොයන සූත්‍රය තමයි මේ. එතකොට පේනවා R සහ B අතර තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතිකත්වයක් R වැඩි වෙන්න B අඩු වෙනවා. හරි. එතකොට මොකද්ද වෙන්නේ මේකේ? මේගොල්ලෝ කියනවා B කියන ඉලෙක්ට්‍රෝනය ප්‍රක්ෂේපණය කරන්නේ මේ කම්බි දෙකේ හරි මැද්දෙන්ලු. එතකොට කම්බි දෙක හරහාම ගලන්නේ එකම ධාරා mu not බෙදීම 2.5 කියන්නේ නියතයක් R දෙන්නටම පොදුයි. දෙන්නගෙම ඉඳලා R දුරකින් නෙමේ B කියන ඉලෙක්ට්‍රෝන යන්නේ. එතකොට ඔයාට තේරෙනවා මෙන්න මේ වගේ ලක්ෂයක් මත මේ ශේෂ්ත්‍රයේයි දෙන්නගෙම බලපෑම සමානයි. එතකොට ඔයා හොඳට බලන්න මේ දිහා මෙන්න මේ පැත්තට තියනෝ යම් කිසි විශාලත්වයකින් යුත් චුම්බක ක්ෂේත්‍රයක් මේ පැත්තටත් තියෙනවා ඒ විශාලත්වයෙන් මියුත් චුම්බක ක්ෂේත්‍රයක්. එතකොට මේ වගේ ලක්ෂයක් කියන්නේ මොකද්ද? උදාසීන ලක්ෂයක්. අනිත් දේ තමයි මම මෙන්න මේ ලක්ෂය සලකලා විතරයි මේ අවට චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරේ. හැම ලක්ෂයක් වටාම ඔය විදිහට චුම්බක ක්ෂේත්‍ර අඳින්න පුළුවන්. එතකොට මේ විදිහේ පැතුරුමක් සහිතව දිගටම තියෙනව මොනවද? චුම්බක බල රේඛා, චුම්බක වලලු, චුම්බක ක්ෂේත්‍රය. එතකොට ළමයි මේ ලයින් එක දිගේම ඔය විදිහට තියෙන්නේ මොකද්ද? උදාසීන ලක්ෂ. එහෙනම් මේක නිකන් උදාසීන රේඛාවක් වගේ. එතකොට F සමානයි B QV නම් B බිඳුවයි නම් ওই පාර දිගේ බලයක් හටගන්නවද මෙයා මත? බලයක් හටගන්නේ නැහැ. මෙයා කෙලින්ම යනවා. ප්‍රක්ෂේපණය කරපු පාරෙම යනවා. අනිත් දෙන්න ගත්තාම මේ වගේ ලයින් එකක යන කෙනෙක් මත චුම්බක ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙන්නේ හොඳට බලන්න. මෙහෙම අපි රූපය ඇන්දට මෙයා දිහා පැත්තෙන් බැලුවොත් ඉස්සරහා ඉඳන් බලනවා කියලා හිතන්න. එතකොට පේන්නේ අපිට තලයෙන් ඉවතට චුම්බක තලයෙන් ඉවතට චුම්බක ක්ෂේත්‍රය එනවා වගේ. තලයෙන් ඉවතට එනවා වගේ. එතකොට ආරෝපණය චලනය වෙන්න හදන්නේ මෙහෙට නම් චුම්බක ක්ෂේත්‍රය තලයෙන් ඉවතට නම් බලය කොහෙටද හටගන්නේ? බලය හටගන්නේ මෙහෙට. ඒත් මෙයා ඉලෙක්ට්‍රෝනයක් නිසා අපිට එන දිශාව නෙමේ ප්‍රතිවිරුද්ධ දිශාව තමයි ඇත්තටම යා මත ඇතිවන බලයේ දිශාව. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මත මේ පැත්තට බලයක් ඇති වෙනවා. මේ පැත්තට ප්‍රවේගය තියෙන්නේ. එතකොට මෙයා මෙන්න මේ පැත්තට මේ අපගමනය වෙන එක තමයි වෙන්නේ. එතකොට A ගේ පතය මෙහෙට B ගේ පතය මෙහෙට. C ගේ පතේ. දැන් C යන්නේ මේ වගේ පාරක මෙන්න මේ වගේ එක ලක්ෂයක් සලකලා බැලුවොත් අපිට පේනවා පැත්තෙන් බැලුවාම චුම්බක ක්ෂේත්‍රය ගමන් කරන්නේ තලය තුලට. මෙන්න මෙයා දිහා මේ ඇඳලා තියෙන ත්‍රිමාන රූපයන් අපි පැත්තෙන් බැලුවොත් මෙන්න මේ පැත්තෙන් ඇහැ තියලා බැලුවොත් අපිට පේන්නේ මෙතනින් තලය තුලට තමා චුම්බක ක්ෂේත්‍රය ගමන් කරන්නේ කියලා. එතකොට චුම්බක ක්ෂේත්‍රය තලය තුලට මෙයා ගමන් කරන්නේ මෙහෙට. එතකොට අපිට එනවා බලය මේ පැත්තට කියලා. දාලා බලන්න. චුම්බක ක්ෂේත්‍රය තලය තුලට ධාරාව ඉහළට නම් අපිට මහපටගිල්ල යොමු වෙන්නේ මෙහෙට. හැබැයි මේ ගමන් කරන්න ඉලෙක්ට්‍රෝනයක් නිසා ඇත්තටම බලය ඇති වෙන්නේ මේ පැත්තට. එතකොට මෙයා මෙන්න මේ පැත්තට අපගමනයක් දක්වනවා. එතකොට මෙන්න ABC තුන් දෙනාගේ ගමන් පත තුන. උත්තරේ 5. ඊළඟට මේ තුන්වෙනි එක ගත්තාම ඒකේ මේ මාකින් එකේ දීලා තියෙන උත්තරේ නම් පිළිගන්න බෑ ඇත්තටම. දැන් මේගොල්ලෝ කියනවා චලනය වන ආරෝපිත අංශුවක් වටේට තියෙන චුම්බක ක්ෂේත්‍රයක් විතරයි කියලා. චලනය වුණා හෝ නොවුණා මෙයා ආරෝපිත අංශුවක්. එහෙනම් අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන්න ඕනේද? විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන්නම ඕනේ. ඊළඟට කියනවා ආරෝපිත අංශුවක් අවකාශයේ යම් ප්‍රදේශයක් හරහා සරල රේඛාවක් ඔස්සේ ගමන් කරයි නම්
එම ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙන විදිහක් නැල්ලු. මෙහෙමයි. ඒක වෙන්න පුළුවන්. දැන් කලින් එකේ උනේ එහෙමනේ. මේ B කියන ඉලෙක්ට්‍රෝනය සරල රේඛාවක ගියේ ඒ හරිය චුම්බක ක්ෂේත්‍රයක් නැති නිසා. එතකොට ඒ ප්‍රකාශනය වැරද්දක් නැහැ, ඒක හරි. මේ ඒ ප්‍රකාශනෙන් තව අපිට මතක් කරගන්න පොඩි දෙයක් තියෙනවා. දැන් ඔයා හිතන්න F කියන්නේ B කිව්වේ නේ. එතකොට F බලයක් ඇති නොවෙන්න එකම හේතුව B බිඳුව වීම විතරක් නෙමෙයි. ආරෝපණයක් සිදෙනවා කියලා. ඒ කියන්නේ ආරෝපණය බිඳුවයි කියන එකනේ. චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බත් චලනය වෙන්නේ ආරෝපිත අංශුවක් නම් බලයක් හටගන්නේ නැහැ යාමත. හරි. ඒකත් මතක තියාගන්න කොහොම හරි A වැරදි B හරි C ගත්තාම එක්තරා ප්‍රදේශයකදී චලනය වන ආරෝපිත අංශුවක් පැත්තකට උත්ක්‍රමණය වෙනවා නම් ඒ ප්‍රදේශය තුල චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්න ඕනෙලු. එහෙම එකක් නැහැ. දැන් ඔයාලා හිතන්න Q ආරෝපණයක් මේ පැත්තට යමින් ඉන්නවා. මේ හරියේ ඉන්නවා අපි මෙයාට ප්‍රවේගයක් දෙනවා මෙහෙට. මේ හරියේ ඉන්නෝ තව Q ආරෝපණයක්. මෙයා ධන කියලා හිතන්න. එතකොට මොකද කරන්නේ මෙයා විසින්? ආකර්ෂණය කරනවා, තල්ලු කරනවා මේ පැත්තට. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ පතේ ආනත වෙනවා. එතකොට ආනත වෙන්න පැත්තකට උත්ක්‍රමණය වෙන්න එකම හේතුව ආරෝපිත අංශුවකට එකම හේතුව චුම්බක ක්ෂේත්‍රයක් තිබීමම නෙමෙයි. තව ආරෝපණයක් තිබ්බත් එයාගෙන් යොදන බලපෑම අනුව එයාගේ චලිත දිශාව වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට තිබිය යුතුයමය කියලා තියෙන නිසා මේ ප්‍රකාශනය වරදිනවා. මේකත් වරදින්නේ පමණි කියලා තියෙන නිසා. එතකොට B පමණක් සත්‍ය වේ උත්තරේ 2. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ ගත්තාම කඩදාසිය තුළට ගමන් කරන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් යටතේ PQR කියලා අංශු තුනක් ගමන් ගන්නා පතයන් රූප සටහනේ දැක්වේ. එක් එක් අංශුවේ අන්තර්ගත ආරෝපණ වර්ගය නිවැරදිව පෙන්වා ඇත්තේ කුමකින්ද කියලා අහනවා. එතකොට මෙයා කිසිම අපගමනයක් නැතුව ගිහිල්ලා F සමානයි B කිව්වි. එතකොට මෙයා චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මොකක් වෙන්න ඕනද බලයේ බිඳුවක් වෙන්න? ආරෝපණයේ බිඳුවක් වෙන්න ඕනේ. මෙයා ඍජු පතයක ගමන් කරන්නේ අපගමනයකින් තොරව මෙයා මත කිසිම බලයක් නැති නිසා. බලයක් නැත්තේ මෙයාගේ ආරෝපණය ශුන්‍ය වීම නිසා. එතකොට අනිවාර්යෙන් Q උදාසීන වෙන්න ඕනේ. Q උදාසීනයි කියලා තියෙන්නේ 1 2 වර්ණවල. එතකොට 3 4 5 අපිට කපලා දාන්න පුළුවන්. 1 2 තමයි උත්තර දෙක වෙන්නේ. 1 හෝ 2. ඊළඟට මෙයා ගැන සැලකුවොත් එයා යන්න හදන්නේ මෙහෙට. එයා මත බලයක් මෙහෙට එදිලා තියෙන නිසා තමයි මෙයාගේ පතය මේ පැත්තට හැරිලා තියෙන්නේ. දැන් ඔයාලගෙන් කාට හරි හිතෙනවා නම් මෙහෙම එයාගේ ප්‍රවේගය මෙහෙට තිබිලා බලය මෙහෙට තියෙන්න බැරිද කියලා. ප්‍රවේගය මෙහෙට නම් එයා යන්න හදන්නේ මෙහෙට. බලෙන් මෙහෙට අදිනවා. එතකොට මොකද වෙන්නේ? යන්නේ මෙහෙට නම් බලෙන් මෙහෙට අදිනවා නම් මොකද කරන්නේ? යාව මෙන්න මේ පැත්තට නැමෙනවා. එතකොට පතේ වෙනස්. එතකොට දීලා තියෙන පතේ අනුව බලය කොහෙටද ප්‍රවේගය කොහෙටද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මෙයා ගත්තත් ප්‍රවේගය මෙහෙට තිබිලා බලෙන් මෙහෙට අදින නිසා තමයි මෙයා මේ වගේ පතේක යන්නේ. එතකොට මෙයාට දාන්න මොකද්ද මේ මමත් නියමය. චුම්බක ක්ෂේත්‍රයේ තලය තුලට ප්‍රවේගය මේ දීලා තියෙන දිශාවට. එතකොට බලය එන්නේ හොඳට බලන්න බලය එන්නේ මෙහෙට. හැබැයි මෙයා මේ වගේ පතේක යන්නේ බලය මෙහෙට තිබ්බොත්. එහෙනම් අනිවාර්යෙන් මෙයා මොන අංශුවක්ද? ඍණාංශුවක්. එයා ඍණාංශුවක් නම් මේකට උත්තරේ 2. 5 ඔයාලට කරගන්න පුළුවන් දැන්. 6 පුළුවන්. 7 පුළුවන්. 8 පුළුවන්. මේ නිකන් හිතලා දාන්නනේ තියෙන්නේ. මෙන්න මේක 10 ගත්තාම මේකේ තියෙන පරිනාලිකාවන්නේ. ඒකේ අක්ෂය ඔස්සේ ඉලෙක්ට්‍රෝනයක් විදිනවලු. එතකොට මෙයා ගිහින් වදින්නේ කොහෙද කියලානේ අහන්නේ. එතකොට අක්ෂය ඔස්සේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ කොහෙටද? ඔයාලා දන්නවා අපි සුරත් නියමය දාලා තමා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්නේ.
මෙතනදී අපිට ධාරාව ගලන්නේ වෘත්තාකාර පතයක නිසා අපිට ධාරාව ගලන දිශාවට තමයි යොමු කරන්න වෙන්නේ. දකුණු අතේ ඉතුරු ඇඟිලි ටික මහපට ඇඟිල්ල යොමු වෙන දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ. එතකොට මෙන්න මෙහෙට තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙයාගේ තලය ඇතුලේ. එතකොට ඉලෙක්ට්‍රෝන තලය ඇතුලේ නෙමෙයි පරිනාලිකාව ඇතුලේ. එතකොට චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේත් මෙහෙට. ඉලෙක්ට්‍රෝන යන්නේත් මෙහෙට. එතකොට ඉලෙක්ට්‍රෝනය යන්නේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව නම් මොකද්ද වෙන්නේ? මෙයා කිසිම අපගමනයක් දක්වන්නේ නැහැ. මෙයා මත බලයක් හටගන්නේ නැහැ. එහෙනම් මෙයා කෙලින්ම යනවා. කෙලින්ම ගිහින් වදිනවා ඒවල 11 පුළුවන් 12 13 හදමු මම හෝල් ආචරණය කරාට පස්සේ. රයිට් ඉතුරු ටික ඔයාලට තනියෙන් කරගන්න පුළුවන්. අපි දැන් යන් හෝල් ආචරණය කොටසට. හෝල් ආචරණය ගත්තහම හරි. ඒකේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද මේ හෝල් ආචරණය කියලා කියන්නේ? හෝල් ඉෆෙක්ට් එකෙන් මොකද්ද කියවෙන්නේ? හරි. හෝල් ආචරණය කියන්නේ සන්නායකයක් තුලින් ධාරාවක් ගලාගෙන යද්දී එයාට ලම්බකව අපි චුම්බක ක්ෂේත්‍රයක් යෙදුවොත් සන්නායකයේ දෙපැත්තේ විභවාන්තරයක් හට ගැනීමේ සංසිද්ධියට මොකද්ද වෙන්නේ? ওই නිදහසේ ධාරාව අරගෙන යන සන්නායකයක් ඉන්නවා. අපි යාට ලම්බකව දානෝ මොකද්ද? චුම්බක ක්ෂේත්‍රයක්. එතකොට මෙයාගේ දෙපැත්තේ හට ගන්නවා විශේෂ විභවාන්තරයක්. ඔන්න ඕකට තමයි අපි කියන්නේ විභවාන්තරයක් හට ගැනීමේ සංසිද්ධියට කියන්නේ හෝල් ආචරණය කියලා. හට ගන්නා විභවාන්තරයට අපි කියන්නේ හෝල් වෝල්ටීයතාවය කියලා. අපි බලමු කොහොමද ඒක හටගන්නේ කියලා. ඔයාලා හිතන්න මේක තමයි ඔය කියන සන්නායකය. එතකොට මෙයාගේ හරහා ධාරාවක් ගලනවා මෙහෙට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කොහෙටද ගලන්නේ? මේ පැත්තට. අපි යොදනවා මෙයාට චුම්බක ක්ෂේත්‍රයක්. බලන්න මේ රූපය හැටියට චුම්බක ක්ෂේත්‍රය යොදලා තියෙන්නේ මේ පැත්තට. ත්‍රිමානව බැලුවොත්, ඒ කියන්නේ මෙහෙන් ඇහැ තියලා බැලුවොත් අපේ චුම්බකයට ක්‍රියාත්මක වෙනවද? තලයේ දැන් දාන්න වමත්ීමය චුම්බක ක්ෂේත්‍රයට වමට එතකොට එනවා ඉලෙක්ට්‍රෝන බලය අස්සල බැයි මතක තියාගන්න ආරෝපණය එහෙනම් මෙයා මතනේ පල්ලෙහාට. එතකොට මොකද මේ සන්නායකයට ඇතුල් වෙන ටික මේ චුම්බක බලපෑම නිසා වැටෙනවා ගිහිල්ලා මොකද මෙන්න මෙතන මේ පෘෂ්ඨ මත සන්නායකයේ යට පෘෂ්ඨය මත. එතකොට සන්නායකයේ යට පෘෂ්ඨය මොන ආරෝපිත වෙනවද? සන්නායකයේ යට පෘෂ්ඨය ඍණ ආරෝපිත වෙනවා. සන්නායකයේ උඩ පෘෂ්ඨය එතකොට සාපේක්ෂව ධනාරෝපිත වෙනවා. එයාට ඉලෙක්ට්‍රෝන හිගයක් ඇති වෙන නිසා. එතකොට මොකද්ද මේ නිර්මාණය වෙන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයක්. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව බලන්න ඔයා මෙතනින් ඒකක ධනාරෝපණයක් තියන්න. මේ ධනාරෝපණේ ආකර්ෂණය වෙන්නේ මෙහෙටනේ. ඒ කියන්නේ ධනාරෝපණය මත බලයක් ඇති වෙන්නේ මෙහෙටනේ. ඕක තමයි විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ. එතකොට ධනාරෝපණයක් මත මේ ක්ෂේත්‍රය මගින් බලය ඇති කරන්නේ පල්ලෙහාට නම් ඍණාරෝපණයක් මත කොහෙටද බලය ඇති වෙන්නේ? ඉහළට. මෙන්න ඍණාරෝපණය මත බලය. එතකොට අර පල්ලෙහාට යන ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ? අලුත හටගත්ත විද්‍යුත් ක්ෂේත්‍රය මගින් පොඩ උඩටත් අදිනවා. හැබැයි තාම මෙයාගේ ගමන වළක්වන්න තරම් මේ Fe ප්‍රබල නැහැ. Feට වඩා පල්ලෙහාට ක්‍රියාත්මක වන Fm ලොකුයි.
පල්ලෙහාට ක්‍රියාත්මක වන FM ලොකුයි. ඒක නිසා සංප්‍රයුක්තයක් හට ගන්නෝ පල්ලෙහාට ඉලෙක්ට්‍රෝන ගිහින් පහළ නවතිනවා. ඒ විදිහට මේ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්න මේකේ ඍණාරෝපිත ස්වභාවය වැඩි වෙනවා, මේ පෘෂ්ඨයේ ධනාරෝපිත ස්වභාවය වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය එන්නෙම ඉහළ යනවා. මේ හටගත්ත විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය එන්න ඉහළ යනවා. ඔයාලා දන්නවා විද්‍යුත් බලය සමානයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ වතාවක් ආරෝපණය. මෙතෙන්දී චලනය වන ආරෝපණය විශේෂය වෙන්නේ ඉලෙක්ට්‍රෝන. එතකොට E වැඩි වෙන්න මොකද වෙන්නේ? විද්‍යුත් බලයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඔය විදිහට වැඩි වෙලා යම් අවස්ථාවක් එනවා Fe Fm ට සමාන වෙන. විද්‍යුත් බලය චුම්බක බලයට සමාන වෙන. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මත සංප්‍රයුක්ත බලයක් නැහැ. ඉලෙක්ට්‍රෝන ඍජු මාර්ගයක ගමන් කරනවා. අපගමනයකින් තොරව ගමන් කරනවා. ඔන්න ආරෝපණ අපගමනයකින් තොරව ගමන් කරන එක අවස්ථාවක්. ඕකත් එක්සෑම් එකට පොයින්ට් අවුට් කරලා අහන්න බැරි කමක් නැහැ. හරි. එතකොට සන්නායක පටිය තුලින් සම්මත විද්‍යුත් ධාරාව වමේ සිට දකුණට ගලාගෙන යද්දී දැන් මම මේ කියපු ටික තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒක මම ආයෙ කියවන්න ඕනේ නෑනේ. එතකොට දැන් අර විශේෂ අවස්ථාව තියෙනවනේ Fe Fm ට සමාන වෙච්ච අවස්ථාව. ඔන්න ඔය අවස්ථාවේදී මේ ආරෝපණ එහෙම නැත්නම් මේ ද්‍රවණය වෙච්ච පෘෂ්ඨ දෙක අතර හටගත්ත විභවාන්තරයට තමයි අපි කියන්නේ හෝල් වෝල්ටීයතාවය කියලා. හරි. එතකොට අපිට විද්‍යුත් බලය ලියන්න පුළුවන් කොහොමද? E වතාවක් විද්‍යුත් බලය සමානයි E වතාවක් E. හැබැයි මේ අවස්ථාව හෝල් වෝල්ටීයතාව අවස්ථාව නිසා විද්‍යුත් ක්ෂේත්‍රය මම නම් කරනවා හෝල් විද්‍යුත් ක්ෂේත්‍රය කියලා. එතකොට FEU මට ලියන්න පුළුවන් සිම්පල් E වතාවක් EH කියලා. FM මට ලියන්න පුළුවන් BE U කියලා. මෙතන V ඇත්තේ ඔයාලගේ යාව U කරගන්න. මම හිතන්නේ මම උඩත් ඒ වගේ U කරාද? නෑ. හරි. V ඇත්තේ යාව U කරගන්න. එතකොට ඊට E කැපිලා ගිහිල්ලා මට එනවා EH සමානයි BU කියලා. ඊළඟට ඔයගොල්ලෝ දැනගෙනම ඉන්න ඕන සංසිද්ධිය තමයි මෙන්න මේක. ඕනම තැනක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අපිට ගන්න පුළුවන් විභව අනුක්‍රමණයට සමානයි කියලා. විභව අනුක්‍රමණය කියන්නේ විභව වෙනස බෙදීම ඝනකම. එතකොට මේ පෘෂ්ඨ දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සමානයි. මේ පෘෂ්ඨ දෙක අතර විභවාන්තරය බෙදීම ඒ පෘෂ්ඨ දෙක අතර පරතරය එහෙම නැත්නම් ඝනකමෙන් බෙදලා. එතකොට VH බෙදීම T තමයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙන්නේ. එතකොට අපිට EH ඉන්නවා ආකාර දෙකකින් EH සමානයි BU කියලා EH සමානයි VH බෙදීම T කියලයි. එතකොට BU සමානයි VH බෙදීම T ඒක හරස් ගුණ කරාම අපිට එනවා VH සමානයි කාටද? but VH කාට සමාන? but VH සමානයි but. එතකොට B කියන්නේ කාටද? චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයට එහෙම නැත්නම් චුම්බක ශ්‍රාව ඝනත්වයට. U කියන්නේ ඉලෙක්ට්‍රෝනවල ප්ලාවිත ප්‍රවේගයට. T කියන්නේ හෝල් වෝල්ටීයතාවයේ ජනනය වෙච්ච පෘෂ්ඨ දෙක අතර පරතරයට. හරි. මේක පටියේ ඝනකම කියන එක කපලා ඔයාලා ලියා ගන්න. හෝල් වෝල්ටීයතාවයේ ජනනය වූ පෘෂ්ඨ දෙක අතර පරතරය කියලා. හරි. ඊළඟට අපි දන්නවා ප්ලාවිත ප්‍රවේගය පාඩමේ ඉගෙන ගත්ත අපි I සමානයි AU NE කියලා. එතකොට A කියන්නේ ධාරාව ගලාගෙන යන හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය වෙන්නේ මෙන්න මේ වර්ගඵලය. ඒක අපිට ගන්න පුළුවන් T වතාවක් W කියලා. එතකොට A වෙනුවට T වතාවක් W දැම්මහම අපිට එනවා
TWUNE කියලා. එතකොට මම T වෙනුවට T ව උක්ත කරනවා ඔතනින්. අපට ආවනේ I සමානයි TWUNE කියලා. ඔතනින් T උක්ත කරාම මට එනවා I බෙදීම WUNE කියලා. එතකොට මට ආව VH සමානයි but කියලා. but වල T අකුර වෙනුවට I බෙදීම WUNE ආදේශ කරනවා. එතකොට U ට U කැපිලා ගිහිල්ලා මට ඉතුරු වෙනව මොකද්ද? VH සමානයි බයිනියු. බයිනියු. දැන් VH හොයන සූත්‍රය මොකද්ද? බයිනියු. ඕකේ. ඊළඟට හෝලාචරණය ගැන අපිට පොඩි විශේෂ කරුණු ටිකක් තියෙනවා කතා කරන්න. මේ හෝලාචරණය ඇත්තට මේකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. හැම වෙලෙම හෝලාචරණය රඳා පවතින්නේ හෝල් වෝල්ටීයතාවයේ ජනනය වන පෘෂ්ඨ දෙක අතර පරතරය මත පමණයි. මේකේ හැටියට නම් ඝනකම්. හරිද? රඳා නායකයේ කොච්චරක් කියන එක ජනනය වන පෘෂ්ඨ දෙක අතර ඝනකම මත පමණයි. හරිද? එතකොට දැන් ඔයාලා හිතන්න මෙන්න මේ විදිහට සන්නායකයක් තියෙනවා. එයාගේ හෝල් වෝල්ටීයතාවය මොකද ඒක පෙන්වන්නේ? දැන් එයාගේ ඔයාලා හිතන්න හෝල් වෝල්ටීයතාවය ජනනය වෙන්නේ මේ උඩ පෘෂ්ඨයයි මේ උඩ පෘෂ්ඨයයි යට පෘෂ්ඨයයි අතර කියලා. මෙන්න මේ පෘෂ්ඨයයි මෙන්න මේ යට පෘෂ්ඨයයි අතර කියලා. ඒ වගේ එකක් නේ දැන් අපි කතා කරේ. ඔයාලා හිතන්න හෝල් වෝල්ටීයතාවයේ ජනනය වුණේ මෙන්න මේ පෘෂ්ඨයයි shit හරි. මෙන්න මේ පෘෂ්ඨයයි මේ පෘෂ්ඨයයි අතර කියලා. එතකොට හෝල් වෝල්ටීයතාවය රඳා පවතින්නේ මෙන්න මේ පෘෂ්ඨ දෙක අතර ඝනකම මත පමණයි. මෙන්න මේ උස මත රඳා පවතින්නේ නෑ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ පළල මතවත් මේ උසවත්වත් රඳා පවතින්නේ නෑ. ඊළඟට හෝල් මේ ලෝහ සහ අර්ධ සන්නායක අතර වෙනස. ඔයගොල්ලෝ දන්නවා ලෝහයක් ගත්තොත් එයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය ගොඩාක් වැඩි. හැබැයි අර්ධ සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය ඉතා පොඩි. එතකොට ඔයාලා මේ බයිනියු කියන සූත්‍රයට අනුව බලන්න n වැඩි නම් VH අඩුයි. එතකොට සන්නායකයක හටගන්න හෝල් වෝල්ටීයතාවය හරිම පොඩි. ඊට සාපේක්ෂව අර්ධ සන්නායකයක හටගන්න හෝල් වෝල්ටීයතාවය වැඩි. ඊළඟට ආරෝපණ වාහක වර්ගය සෙවීම. දැන් මෙහෙමයි. අපිට ඔය හෝල් වෝල්ටීයතාවයේ පෘෂ්ඨ අතර හටගන්න ද්‍රවීයතාවය පරීක්ෂා කරලා කියන්න පුළුවන්. This one seems like old. Dust. No, I don't know. It's gorgeous. I have two houses. You can try.
right. හරි. ඊළඟට අපිට අපි ඔය හෝල් ආචරණය පාවිච්චි කරලා හදන හෝල් ප්‍රෝබ් කියලා උපකරණයක් සිංහලෙන් කිව්වොත් හෝල් ලේෂණිය. එතකොට එයාව අපි පාවිච්චි කරනවා නොදන්නා චුම්බක ක්ෂේත්‍රවල B ශ්‍රාව ඝනත්වය මැනගන්න. ඒක ඩිරෙක්ට්ම මැනගන්න පුළුවන් මේ හෝල් ලේෂණිය පාවිච්චි කරලා. එතකොට එයාව නිෂ්පාදනය කරලා තියෙන්නේ හෝල් ආචරණය යොදාගෙන. ඒ වගේම තව උපකරණයක් තමයි විද්‍යුත් ප්‍රවාහ මීටරය කියන උපකරණය. යාව නිපත වෙලා තියෙන්නේ හෝල් ආචරණය පාවිච්චි කරලා. එතකොට ඒ උපකරණය පාවිච්චි කරලා අපිට ධමනි තුල රුධිර ප්‍රවාහ වේගය මැනගන්න පුළුවන්. ඊළඟට ආරෝපණ වාහක වර්ගයේ සෙවීම කියන එක මම හිතන්නේ මම මග නවත්තලා ගියා. අර පෘෂ්ඨ දෙක ද්‍රවණය වෙන ආකාරය අනුව. ඒ කියන්නේ මෙයාගේ ධනාරෝපණයක්ද ජනනය වෙන්නේ ඍණාරෝපණයක්ද මෙයාගේ ඍණාරෝපණයක්ද ධනාරෝපණයක්ද ඔය විදිහට අර ද්‍රවණය පදනම් කරගෙන අපිට පුළුවන් ඒ සන්නායකයා හරහා ගමන් කරපු ආරෝපණ වාහක විශේෂය හඳුනා ගන්න. හරි. Hello. Oh, oh, oh. Oops. Yeah, done. දැන් අපි යන් ඒකෙන් පේසරු MCQ කරන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙන එක ක්ලැරිෆයි කරගන්නකම් මට පොඩි විනාඩියක් දෙන්න. ආහ්. ස්ප්‍රයිට් බෝතල් දෙකයි සීනි ඒ ටික සඳහන් බෝඩිනේ. ඔයාලගේ ස්ප්‍රයිට් එක දැන් එක ඉන්න ගන්න කිව්වා. ඒ ටික අර ගන්න කිව්වා. මොකද ස්ප්‍රයිට් එනම් කිව්වා. ඒ තාව කාර්යයේ ඇන්දිගේ ඉන්දියාවට හදලා තියෙනවා. ඔතන ප්‍රොජෙක්ට් එක පොත ප්ලාස්ටික් කප් ප්‍රොජෙක්ට් එක පොත ටික ඇන්දිගේ. ඔය නේද? ඒ පැත්තට වෙන්නේ. එපා මොකටද දෙන්නේ? එපා මොකටද දෙන්නේ? පහළම කතාව නෙවෙයි. ගැළපෙනවා. right. හෝල්. හරි 12. එක්ස් රූපයේ දැක්වෙන පරිදි සමතල තඹ තහඩුවක් B ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තියලා තියෙනවා. I ධාරාවක් තහඩුව තුලින් ගමන් කරනවා. අනවරත අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? ඔය අනවරත අවස්ථාව කියලා කියන්නේ මේගොල්ලෝ FM F ඊට සමාන වෙන අවස්ථාව. එහෙම නැත්නම් හෝල් වෝල්ටීයතාවය ජනනය වෙච්ච අවස්ථාව. ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? x සිට y දක්වා ධාරාවක් ගලනවලු. ළමයි xy කියන්නේ කවුද? xy කියන්නේ මේ පෘෂ්ඨය සහ මේ පෘෂ්ඨය. එහෙම ධාරාවක් ගැලීමක් වෙන්නේ නැහනේ. එතකොට 1 2 ඔක්කොම කපලා දාන්න පුළුවන්. ඊළඟට 5 බලන්න.
XY අතර ධාරාවක් ගැලීමක් හෝ විභවාන්තරයක් ඇති නොවේලු. දැන් මේ අපි කලින් කතා කරපු අපි උදාහරණය හැටියට ඒ කියන්නේ හෝල් වෝල්ටීයතාවයේ තියරි එක්ස්ප්ලනේෂන් එක කරේ මේ වගේ රූපයක් පාවිච්චි කරලා. එතකොට එතනදී මෙන්න මේ උඩ පෘෂ්ඨයයි යට පෘෂ්ඨයයි අතර නේද හෝල් වෝල්ටීයතාවය ජනනය වුනේ. එහෙනම් විභවාන්තරයක් ඇතිවීමක් සිදු නොවේ කියන එක වැරදි. එතකොට පහත් වැරදි. දැන් මේකෙදි උනේ මොකද්ද බලන්න ධාරාව මෙහෙට ගමන් කළේ එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන් කළේ මේ පැත්තට චුම්බක ක්ෂේත්‍රයේ තලය තුලට. එතකොට අපිට ඉලෙක්ට්‍රෝන මත බලය එනවා කොහෙට කියලාද? ඉලෙක්ට්‍රෝන මත බලය එනවා ඉහළට කියලා. එතකොට ගිහින් ඉලෙක්ට්‍රෝන මේ පෘෂ්ඨය මත තැන්පත් වෙනවා. එතකොට මේ පෘෂ්ඨය ඍණ වෙනවා. මෙයා ධන වෙනවා. එතකොට තුනේ කියන්නේ y ට සාපේක්ෂව x හි ඍණ විභවයක් හටගනී කියලා. ඒක හරි. y තියෙන්නේ පහළනේ y ට සාපේක්ෂව x ඍණයි. 3 හරි 4 වැරදි. ඊළඟට 13 එතනදී අහන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ B ගලාගෙන යන ධාරාව I තියනවා මේකෙදි හට ගන්නවා කැපිටල් E විද්‍යුත් ක්ෂේත්‍රයක්. එතකොට ලෝහ තහඩුව තුල ඉලෙක්ට්‍රෝනයන්ගේ ප්ලාවිත ප්‍රවේගයේ දිශාව අපෙන් අහන්නේ. සූත්‍ර ඔප්පු කරද්දී ඔයාලට මතකයි අපි ගත්තා මෙන්න මෙහෙම දෙයක්. ඊට ප්‍රකාශන දෙකක් ගත්ත මතකද? EH සමානයි VH බෙදීම T කියලා එකක් ගත්තා. EH සමානයි BU කියලා එකක් ගත්තා. එතකොට මොකක්ද එන්නේ? අපෙන් අහන්නේ කාවද? ප්ලාවිත ප්‍රවේගය අහන්නේ. එතකොට මම මෙතන අපි දන්නවනේ VH සමානයි අහන්නේ ධාරාව සහ සෝරි විද්‍යුත් ක්ෂේත්‍රයක් සිරස් දිශාවට ස්ථාපනය වේ. ශ්‍රාව ඝනත්වයේ B ගලන ධාරාව I. ප්ලාවිත ප්‍රවේගය අපෙන් අහන්නේ. ප්ලාවිත ප්‍රවේගය මෙතනින් උක්ත කරාම අපිට එනවා ප්ලාවිත ප්‍රවේගය සමානයි කියලා EH බෙදීම B ට. EH වෙනුවට අපිට දාන්න පුළුවන් VHT. නෑ. මේකෙන් නෙවෙයි නෙන්නේ. දැන් පොඩ්ඩකට කලින් හරියට හදපු ගාන. හරි. anyway B සමාන වෙනවා E සමාන වෙනවා VH බෙදීම T ට. ඊළඟට E සමාන වෙනවා BQV සමානයි BQV සමානයි E වතාවක් E ට. හරි. එතකොට E ට E කැපිලා ගියා. VH කියන්නේ E වතාවක් ආය අරකම what happened to me? මේ මහ දෙයක් ඇති ගාන නෙමෙයි මම මේ දැන් පොඩ්ඩකට කලින් හදපු ගාන. හරිනේ. VH කියන්නේ බට් බෙදීම T සමානයි E T ට T කැපුණාම U සමානයි E බෙදීම B. උත්තරේ 1. සිම්ප්ලි. හරි. එතකොට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සමානයි විභව අනුක්‍රමණයට හෝල් වෝල්ටීයතාවය බට් T ට T කැපුණාම අපිට එනවා U සමානයි E බෙදීම B කියලා. ඒක අර සරල වැඩිකමට පැටලෙන ගාන. right. මේ ගාන බලන්න මේ තියරි වගේක් තියෙන්නේ.
හෝල් ආචරණය පිළිබඳව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. හෝල් වෝල්ටීයතාවයේ ලකුණ සන්නායකය තුළ ධාරාව ගෙන යන වාහකවල ලකුණෙන් ස්වායත්තයිලු. අපි ළමයි අපිට හෝල් වෝල්ටීයතාවයේ ප්‍රධානම ඇප්ලිකේෂන් එකක් තමයි මේ හෝල් වෝල්ටීයතාවයේ ලකුණ අනුව ප්‍රවාහය වෙන්නේ ධාරාව ගෙනියන්නේ ධනාරෝපණයක්ද ඍණාරෝපණයක්ද කියලා කියන එක. එතකොට ස්වායත්ත වේ කියන එක වරදින්න ඕනේ. අපි ඒක බලමු පොඩ්ඩක් try කරලා. ධාරාව ගෙන යන්නේ කුහර කියලා හිතමු. එතකොට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා තලය තුලට. එතකොට කොහොමද මේ ධනාරෝපණය මත බලය ඇති වෙන්නේ? චලනය වෙන්නේ දකුණට. මෙයා තලය තුලට උඩට බලයක් ඇති වෙනවා. එතකොට උඩ ගිහින් ධනාරෝපණ තැන්පත් වෙනවා, යට ගිහින් ඍණාරෝපණ තැන්පත් වෙනවා. මේ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් නම් මොකද වෙන්නේ? අපි පොඩ්ඩක් පාට වෙනස් කරලා බලමු. යන්නේ ඉලෙක්ට්‍රෝන නම් ශේෂ්ත්‍රයේ තලයේ තුලට නම් ඉලෙක්ට්‍රෝන මත බලයක් ඇති වෙන්නේ කොහේටද? ඉලෙක්ට්‍රෝන මත බලයක් ඇති වෙන්නේ සිරස්ව පහළට. ඉලෙක්ට්‍රෝන ගිහින් තැන්පත් වෙන්නේ මෙතන. oops, there's a problem. පෝල් වෝල්ටීයතාවයේ ලකුණ සන්නායකය හරහා සන්නායකය තුල ධාරාව ගෙන යන වාහකවල ලකුණෙන් ස්වායත්ත වේ. ධාරාව මෙහෙට යනවා නම් කොහොම හරි මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වායත්ත වේ කියන එක වැරදි. මට පොඩි වෙලාවක් දෙන්න මම ඒකේ ප්‍රශ්න විසඳලා දෙන්නම්. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ධාරාවේ දිශාවට සමාන්තර වුණාට පස්සේ හෝල් වෝල්ටීයතාවය ජනනය වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ධාරාවේ දිශාවට සමාන්තර වුණොත් ආරෝපණ මත බලයක් හටගන්නේ නැහැ. එතකොට හෝල් වෝල්ටීයතාවය ජනනය වෙන්න බෑ. මේක හරි. ඊළඟට හෝල් ආචරණය කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක චලනය වන ආරෝපණයක් මත හටගන්නා බලය නිසා ඇතිවන ප්‍රතිඵලයක කියන එක හරියටම හරි. එතකොට A වැරදි B හරි C හරි උත්තරේ 3. ඒ වරදින්න හේතුව මම පැහැදිලි කරන්නම්. ඊළඟට මෙන්න මේක වැදගත්. මෙන්න මෙයා. මෙයාගේ දිග පළල උස විතරයි දීලා නැත්තේ. සෑහෙන දේවල් දීලානේ. එතකොට මේ ඕගොල්ලොම පටල ගන්නේ බට්වල T දාන තැන. B ගේ අගය අවුලක් නැහැ 0.4යි. U ගේ අගය U ට මේකේ දාන්නේ බට් නෙමෙයි. බයිනියු. බයිනියු දාන්නේ B අවුලක් නැහැ. I 80යි කියලා තියෙනවා. Iත් අවුලක් නැහැ. N ඩිරෙක්ට් දීලා තියෙනවා. E දීලා තියෙනවා. W ට මොකද්ද දාන්නේ? W ට සාමාන්‍යයෙන් අපේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? W ට පළල දානවා කියලා. T ට ඝනකම දානවා කියලා. ඒ පදනමෙන් ඔයාලා මේ තමයි ඝනකම මේ තමයි පළල කියලා ආදේශ කරොත් බඩුම තමයි. උත්තරයක් එන්නේ නැහැ. ඒ කියන්නේ වැරදි සම්පූර්ණයෙන් වැරදි. මම දන්නේ ඒක ආදේශ කරාම එන්නේ උත්තරේ මේකේ තියනවද කියන්න නම් වැරදි. ඔයාලා මේකෙදි මුලින්ම බලන්න ධාරාව ගලන්නේ මෙහෙට චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙහෙට. එහෙනම් ආරෝපණ මත බලයක් හටගන්නේ කොහෙටද? චුම්බක ක්ෂේත්‍රය ඉහළට ධාරාව මෙහෙට නම් ඉලෙක්ට්‍රෝන මත බලයක් හටගන්නේ මෙන්න මේ දිශාවට. එතකොට ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා තැන්පත් වෙන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ. මෙයාව ඍණ වෙනවා මෙයාව ධන වෙනවා. එතකොට මෙන්න මේ පෘෂ්ඨ දෙක අතර තමා හටගන්නේ හෝල් වෝල්ටීයතාවයක්. ඒ පෘෂ්ඨ දෙක අතර පරතරය හෙවත් T 4 වැඩි කිරීම 10 ඍණ 2යි. අපිට මේ ගානට ඕන වෙන්නේ W. W කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3. ඒ පෘෂ්ඨ අතර ඒ පෘෂ්ඨ අතර පරතරය හෙවත් T 4 වැඩි කිරීම 10 ඍණ 2යි. එතකොට මෙයා තමයි W වෙන්නේ පළල වෙන්නේ. මේකේ හැටියට පළල වෙන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3. හරි. අර කටපාඩමෙන් සූත්‍ර වලට ආදේශ කරන්න යන්න එපා. එතකොට වරදිනවා. සිද්ධාන්තේ ඇප්ලයි කළම බලන්න ඕනේ ඔයාලට. මේ ගාන හදන්න. හරි.
මේ ටිකේ ඉෂුව එකක් නැහැ. අර මෙන්න මේ ගානේ මෙන්න මෙහිමයි වෙන්නේ. අපිට එකම ධාරාව එකම පැත්තට යවලා හෝල් වෝල්ටීයතාවය චෙක් කරොත් ධාරාව ඇති කරන්නේ කුහර වුණත් ඉලෙක්ට්‍රෝන වුණත් හෝල් වෝල්ටීයතාවයේ ද්‍රවීයතාවයේ වෙනසක් කිසිම සිද්ධ වෙන්නේ නැහැ. ද්‍රවීයතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ හෝල් වෝල්ටීයතාවය චෙක් කරන්න ඕනේ ධාරාව දිශා දෙකකට යවලා. එක අවස්ථාවකදී ධාරාව ඉලෙක්ට්‍රෝන නිසා ඇති කරලා අනිත් අවස්ථාවේදී ධාරාව කුහර නිසා ඇති කරලා ඔන්න ඔය විදිහට ධාරාව චෙක් කරොත් තමයි හෝල් වෝල්ටීයතාවය චෙක් කරොත් තමයි අපිට මේක හරි කියලා බලා ගන්න. හරි කියලා නෙමෙයි. මේ වාහකවල ලකුණ තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. හරි. කොහොම හරි වාහකවල ලකුණ හෝල් වෝල්ටීයතාවයේ ලකුණෙන් තීරණය කරන්න පුළුවන්. ඒක හෝල් වෝල්ටීයතාවයේ මේන්ම ඇප්ලිකේෂන් එකක්. okay. All done in one hour. අපි ඉවරයි part 2